අයිබෝවන් සුබම සුබ දවසක් කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. සුපුන් තඳ YouTube නාලිකාව subscribe කරලා bell icon එක click කරලා තියාගන්න කියලා මතක් කරනවා. අදත් මං අරන් ආවා දිස්ත්‍රික් මට්ටමේ නිවාස 6ක් අරන් ආවා. අද අංක 1ට අරන් ආවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පිහිටි මාතලේ හන්දියේ තියෙන අංග සම්පූර්ණ නිවසක් තමයි අරන් ආවේ. නිවසේ ඉඳන් ප්‍රධාන පාරට කිලෝමීටර් 1ක වගේ දුරක් තියෙනවා. ඒ වගේම මේ නිවසේ පර්චස් 40කින් සම්පූර්ණයි. ඒ වගේම කාමර 4ක් සහ සාලය මුළු තැන්ගේ টয়ලට් බාත්රූම් සමගින් ජල විදුලි පහසුකම්ක් තියෙනවා. අංග සම්පූර්ණ නිවසක්. ඉතින් ඕගොල්ලන්ට මේක අඩු මුදලකට මිලදී ගන්න පුළුවන්. මේ නිවසේ ඉඳන් අනුරාධපුර නගරයට තියෙනවා කිලෝමීටර් 5ක වගේ දුරක්. ඕගොල්ලන්ට මේ නිවස ඉක්මනින් මිලදී ගන්න පුළුවන්. මේකේ නිරෝල් ඔප්පු තමයි තියෙන්නේ. මේකේ මිල සඳහන් කරන්නේ $164ක්. ඔයගොල්ලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන් මේ අට දාලා තියෙන නම්බර එකට කෝල් එකක් දාලා මේ නිවස ඉක්මනින් මිලදී ගන්න පුළුවන්. අද අංක 2ට අරන් ආවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ කුරුණෑගල මහා කෙලිය කියන ගම්මානයේ පිහිටි නිවසක් තමයි අරන් ආවේ. මේ නිවසේ පුත්තලම කුරුණෑගල බස් මාර්ගයට තියෙනවා කිලෝමීටර් 1ක වගේ දුරක්. ඒ වගේම වාරියපොළ නගරයට තියෙනවා කිලෝමීටර් 7ක වගේ දුරක්. කුරුණෑගල නගරයට තියෙනවා කිලෝමීටර් 17ක දුරක්. මේ නිවසේ තියෙනවා කාමර 3ක් සහ සාලය මුළු තැන්ගේ টয়ලට් බාත්රූම් එළියෙන් තමයි තියෙන්නේ. ජල විදුලි පහසුකම් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේ නිවස සාධාරණ මුදලකට තමයි ඔයගොල්ලන්ට විකුණන්නේ. මේ ඉදමේ තියෙනවා පොල් ගස් 5ක් තියෙනවා ගෙඩි කැඩෙන. මේකේ නිරෝල් ඔප්පු තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේක ඔයගොල්ලන්ට විකුණන්නේ රුපියල් 28ක් වෙන පොඩි මුදලකට. ඔයගොල්ලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන් මේ යට තියෙන නම්බර එකට කෝල් එකක් දාලා. අද අංක 3 වෙනි ස්ථානයට අරන් ආවේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ඔයගොල්ලන්ට අඩුවට විලදී ගන්න පුළුවන් වටිනා නිවසක් අරන් ආවේ. කොළඹ පාරට ඇවිදින දුරින් තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. නෙට්ටඹුව තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. මේ නිවස තියෙනවා දෙමහල් නිවසකට තමයි මේ අතිවාරම දාලා තියෙන්නේ. මේකේ තියෙනවා පර්චස් 15ක් තියෙනවා. 15.5ක් අඩි 15ක පාර තියෙනවා ඔයගොල්ලන්ට. ඒ වගේම මේකේ බිත්ති භාගයට බැඳලා අවසන් කරලා තමයි තියෙන්නේ. බීම් ඔක්කොම දාලා වැඩ අවසන් කරලා තියෙන්නේ. ඕගොල්ලන්ට මේක අඩු මිලකට මිලදී ගන්න පුළුවන්. ගොඩක් වටිනා ඉඩමක්. මේකේ නිරෝල් සින්න ක්‍රොප් තමයි තියෙන්නේ ඔයගොල්ලන්ට. ඔයගොල්ලෝ නමටම පවර ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේකේ මිල සඳහන් කරන්නේ $133ක්. මේ යට තියෙන නම්බර එකට ඔයගොල්ලෝ කෝල් එකක් දාලා වැඩි විස්තර දැනගෙන මේක මිලදී ගන්න පුළුවන්. අද 4 වෙනි ස්ථානයට අරන් ආවේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ පිහිටි අම්බලන්තොට රිදිය ගම්මානයේ පිහිටි නිවසක් අරන් ආවේ. මේ නිවසේ ඔයගොල්ලන්ට මේකත් අඩු මුදලකට මිලදී ගන්න පුළුවන් වටිනා නිවසක්. මේකේ තියෙනවා කාමර 2ක් සහ සාලය කුස්සිය. ඒ වගේම টয়ලට් බාත්රූම් නිවස පිටුපස තමයි තියෙන්නේ. ඒ වගේම පොල් සහ තවත් භෝග වර්ග රාශියක්ම තියෙනවා. මේකේ ඔයගොල්ලන්ට පදිංචි වෙන්න පුළුවන් හොඳම තත්ත්වයේ නිවසක්. ගෙඩි කැඩෙන පොල් ගස් තමයි ඔයගොල්ලන් තියෙන්නේ. ඔබට වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඒ වගේම ජල විදුලි පහසුකම්ක් තියෙනවා. නිරෝල් ඔප්පුත් තියෙනවා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයගොල්ලන්ට මේ නිවස මිලදී ගන්න පුළුවන්. මේකේ මිල සඳහන් කරන්නේ $125ක්. ඔයගොල්ලන්ට මේ නිවසත් ඉක්මනින් මිලදී ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට වැඩි විස්තර දැනගන්න මේ යට තියෙන නම්බර එකට කෝල් එකක් දාලා පුළුවන්. අද 5 වෙනි ස්ථානයට අරන් ආවේ අනුරාධපුර දිස්ත්‍රික්කයේම නිවසක් අරන් ආවේ. මේ නිවසත් ඔයගොල්ලන්ට අඩු මුදලකට මිලදී ගන්න පුළුවන්. අනුරාධපුර පදවි පරක්‍රමපුර තමයි මේ නිවස පිහිටලා තියෙන්නේ. අංග සම්පූර්ණ නිවසක්. ඉතින් මේකේ පැචස් 80ක ලොකු භූමියක් තියෙනවා. ඒ වගේම නිදන කාමර 2ක් සහ සාලය මුළු තැන්ගේ කැම කාමරය සමගින් තියෙනවා. টয়ලට් බාත්රූම් එළියෙන් තමයි තියෙන්නේ. ඒ වගේම ජල විදුලි පහසුකම්ත් ඔයගොල්ලන්ට තියෙනවා. ගොඩාක් වටිනා නිවසක් තමයි මේක. ඕගොල්ලන්ට මේක අඩු මුදලකට තමයි මිලදී ගන්න පුළුවන්. මුදල් හදිස්සියක් නිසා තමයි විකුණන්නේ. මේකේ නිරෝල් ඔප්පුත් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඕගොල්ලන්ට වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඉතින් මේ යට තියෙන නම්බර එකට කෝල් එකක් දාලා මේකේ මිල සඳහන් කරන්නේ $138ක්. වැඩි විස්තර දැනගන්න පුළුවන් මේ යටින් දාලා තියෙන නම්බර එකට කෝල් එකක් දාලා.
අද 6 වෙනි ස්ථානයට අරන් ආවේ හොරණ කොළඹ 120 ප්‍රධාන බස් පාරට මීටර 900ක් විතර දුරින් පිහිටලා තියෙන ගෝනපල පාසල් පාරේ තියෙන අංග සම්පූර්ණ නිවසක් තමයි අරන් ආවේ. මේ නිවසත් ඕගොල්ලන්ට අඩුමාඩු මුදලකට මිලදී ගන්න පුළුවන්. මේ ඉඩමේ තියෙනවා පර්චස් 5.5ක් තියෙනවා. ඒ වගේම කාමර දෙකක් සහ සාලය කුස්සිය මුලතැන්ගේ තියෙනවා. ඒ වගේම টয়ලට් බාත්රූම් නිවස පිටුපසින් තමයි තියෙන්නේ. ජල විදුලි පහසුකම්ත් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඕගොල්ලන්ට මේක පොඩි ගානකට මිලදී ගන්න පුළුවන්. ඉඩමේ තියෙන පොල් සහ තවත් භෝග වර්ග රාශියක්ම තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. මේකේ නිරෝල්ලප්පුත් තියෙනවා කියලා සඳහන් කරලා තියෙනවා. ඕගොල්ලන්ට මේක මිලදී ගන්න පුළුවන් ලක්ෂ 35ක් වෙන මුදලකට. වැඩි විස්තර දැනගන්න පුළුවන් මේ අට තියෙන නම්බර එකට කොල්ලක් දාලා ඕගොල්ලන්ට. ඉතින් අදට ගිහින් එන්නම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.